අයිබර්නලෝනි ඉතින් අපේ නොලෙජන් ට්‍රවල් බ්ලොග් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයා කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න කැමති නම් ඔයාට රජයෙන් ලබා දෙන සහනයක් ගැන කතා කරන්න. ඉතින් මේ සහනය තමයි රජයෙන් ලබා දෙනවා ඔයගොල්ලොන්ට 104ට ඒ කියන්නේ 104 පොලියට ලෝන් එකක්. ඉතින් මේ ලෝන් එක ගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව ඔයා බලුවොත් ඔයාට පුළුවන් අවසානයේ මේ ලෝන් එක ගන්න ප්‍රොජෙක්ට් එක හදන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් යාළුවනේ මේ ප්‍රොජෙක්ට් එක, ඒ කියන්නේ මේ ලෝන් එක මුළු රටටම අදාළ වෙන ලෝන් එකක්. ඉතින් මම මොකද එහෙම කිව්වේ සමහර ලෝන් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ග්‍රීන් හවුස් වගේ වලට ලබා දෙන සහන ණය තිබ්බා. ඒවා එක ප්‍රදේශයකට සීමා වෙච්ච දේවල් තමයි තිබුණේ. හැබැයි මේ ලෝන් එක මුළු රටටම තමයි මේ ලෝන් එක දෙන්නේ. ඉතින් අපි මේ ලෝන් එක ගැන කතා කරොත් මේ ලෝන් එක දෙන්නේ කෘෂි ව්‍යවසායකයෙක්. ඒ කියන්නේ කෘෂි ව්‍යවසායකයෙක් වාට අදහසක් හරි තියෙනවා කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් ඔයගොල්ලන්ට තමයි මේ ලෝන් එක. ඉතින් මේ කෘෂි ව්‍යවසායකයන් ඉලක්ක කරගත්ත තරුණ කණ්ඩායම තමයි මේ ලෝන් එකේ ඉලක්කගත කණ්ඩායම වෙන්නේ. ඊළඟනේ අපි බලමු දැන් ඊළඟට මේ ලෝන් එක දෙන්න බලන අංශ මොනවද කියලා. ඒ කියන්නේ ඔයා ලෝන් එක ගන්න නම් ඔයා මේ කරන්න ඕනේ මොනවද? ඒ කියන්නේ ඔයා ලෝන් එක ගන්න නම් ඔයගොල්ලොන්ගේ කියන්නේ මොකක්ද මේ කෘෂි ව්‍යාපාරය කියලා. ඉතින් විශේෂයෙන්ම ඔයා කෘෂි කර්මාන්තය ආශ්‍රිතව තමයි මේ ව්‍යාපාරය කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් කෘෂි කර්මාන්තයේ දැන් ඔයාගේ ඉඩමක් තියෙනවා කියන්නකො. ඒ ඉඩම වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න උපකරණ මිලදී ගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ ලෝන් එකට ඉල්ලුම් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේම යාළුවනේ කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ මිලදී ගන්නත් ඔයගොල්ලන්ට මේ ලෝන් එකකින් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ඔයගොල්ලන්ට දැන් අපේ දේශීය නිෂ්පාදනය කරන ඕනේ කෘෂි කාර්මික භෝග මෙන්න මේ භෝග භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කරලා ඒ ආහාර ඒ කියන්නේ ආහාර අවසාන නිමවීම දක්වා නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ඔයගොල්ලෝ අරගෙන අන්නාසි කියලා අන්නාසි අරගෙන සෝස් එකක් හදනවා නැත්නම් බීමක් හදනවා. අන්නේ ඒ ආහාර කර්මාන්තයටත් ඔයගොල්ලන්ට මේ ලෝන් එක ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම අපනයනය පදනම් කරගත්ත ව්‍යාපාරය කියන්නේ කෘෂි කර්මාන්තය ආශ්‍රිතව අපනයනය පදනම් කරගත්ත ව්‍යාපාර වලට මේ ලෝන් එක ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ගොඩක් දෙනෙක් අහනවානේ දැන් මේ රජයෙන් මේ ලෝන් එකට කොච්චරක් රටටම වෙන් කරලා තියෙනවද? ඉතින් රජයෙන් වෙන් කරලා තියෙනවා මිලියන 500ක්. ඉතින් මිලියන 500ක් වෙන් කරාට මේකෙදි ඔයගොල්ලන්ට තනි පුද්ගලයෙක් විදිහට ඉල්ලුම් කරන්න පුළුවන් නේ ලක්ෂ 50ක් දක්වා පමණයි. ඉතින් අවම ගාණක් රජෙන් කියලා නෑ මේ වෙනකම්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එක හදලා ලක්ෂ 50ක් දක්වා ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකේ හැටියට මේ ලෝන් එකට ඉල්ලුම් කරන්න. ඒ වගේම යාළුවනේ තව විශේෂ කාරණයක් තියෙනවා. රජය මේක කියලා තියෙනවා 2025 අවසාන වෙන්න කලින් මේ ලෝන් එක ලබා දෙන්න කියලා. ඒ කියන්නේ 2026 වර්ෂයට මේක අරන් යන්න එපා කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ප්‍රොජෙක්ට් එක හදලා බාර දුන්නොත් ඔයගොල්ලන්ට 2025 අවසාන වෙන්න කලින් මේ ලෝන් එක ලබා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ කෘෂි ව්‍යාපාරය ආරම්භ කරන්න. ඉතින් මම දන්නවා දැන් ඊළඟට ඔයගොල්ලෝ මේ බලන ඇති දැන් මේ ලෝන් එක ගන්න දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට මේ ඔයගොල්ලෝගේ ඉඩමක නෙමෙයි වගා කරන්නේ. නැත්තම් ඔයගොල්ලෝගේ කෘෂි ව්‍යාපාරයේ තියෙන ඔයගොල්ලෝගේ ඉඩමක නෙමෙයි. ඉතින් එහෙම කෙනෙකුට මේ ලෝන් එක ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඉතින් ඇත්තටම එහෙම කෙනෙකුටත් ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට ඒ සඳහා ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ කුලී පදනම මත ඉන්නවා කියලා ඔප්පු කරන්න පුළුවන් මොන හරි ලියවිල්ලක් ඕන වෙනවා. ඉතින් ඒ ටික තමයි ඒ කියන්නේ දැන් අර ඉඩම් අයිතිය ඔයාට නැත්තම් එහෙම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම දැන් මේක අවුරුදු 18ත් අවුරුදු 50ක් දක්වා වයස් සීමාවෙත් කණ්ඩායම් වලට තමයි මේ ලෝන් එක ලබා දෙන්නේ. ඒ වගේම යාළුවනේ දැන් මේ ලෝන් එකට ලොකු තරගයක් තියෙයි. මොකද දැම්මම ඔයගොල්ලන්ට පුළුවන් බැංකුවට ගිහිල්ලා කතා කරන්න මේ ගැන. මොකද ප්‍රතිලාභීන් 100ක් තමයි මුළු රටෙන්ම ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ බැංකු කිව්වොත් RDB එක පුළුවන්, BOC එක පුළුවන්, People's Bank එක පුළුවන් මේ ලෝන් එක ලබා ගන්න මේ බැංකුව හරහා ඔයගොල්ලන්ට පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මේ බැංකුව වලට යන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ ප්‍රදේශීය කෘෂි කාර්මික නිලධාරියා හම්බෙලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් ඇත්තට මමත් පළවෙනි මේ බැංකුවට තමයි ගියේ. බැංකුවට ගියාට බැංකුවෙන් කියනවා ඔයගොල්ලන්ට කෘෂි කාර්මික නිලධාරියා හම්බෙලා ප්‍රොජෙක්ට් එක හදන්න කියලා. ඉතින් කෘෂි කාර්මික නිලධාරියාට තමයි ඔයා ප්‍රොජෙක්ට් එක බාර දෙන්න ඕනේ. ඉතින් ප්‍රොජෙක්ට් එක බාර දුන්නාට පස්සේ ඒ නිලධාරියා අදාළ තැනට යොමු කරනවා. ඊට පස්සේ තමයි අවසානට තමයි බැංකුවට ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ආවට පස්සේ අනුමත වෙලා ඔයගොල්ලන්ට ලෝන් එක බැංකුවෙන් ලබා දෙන්නේ. මම අර ඉස්සරලා කියපු බැංකුව. ඒ කියන්නේ මහජන බැංකුව, සංවර්ධන බැංකුව, ඊට පස්සේ ලංකා බැංකුව. ඒ වගේම යාළුවනේ දැන් මේ ලෝන් එකට 125ක දායකත්වයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති 125ක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට ඔයාලඟ සල්ලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය තියෙන්න ඕනේ 125 මේ ලෝන් එකේ ගන්න ප්‍රමාණයේ
ප්‍රමාණයෙන් 125ක් තියෙනවා. ඊට පස්සේ මේ ව්‍යාපෘතියේ ස්වභාවය මත වාට අවුරුදු 5ක් දක්වා මේ ලෝන් එක ගෙවාගෙන යන්න බැංකුවෙන් අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපෘතියේ ස්වභාවය මත මේකට සහන කාලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි විශේෂ කරුණු මේ ලෝන් එක ලබා ගන්න. ඉතින් මේක 104 පොලියට තමයි රජයෙන් ලබා දෙන්නේ. ඉතින් 104 පොලිය කියන්නේ ලොකුම මේ පොලිය අඩු කිරීම. ඉතින් ඇත්තරම මේක මේ කෘෂි ව්‍යවසායකයෙකුට හොඳ අවස්ථාවක්. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ග්‍රීන් හවුස් එකක් ගහන්න නැත්නම් මොන හරි වගා ව්‍යාපෘතියක් කරන්න නැත්නම් අපනයනය කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න දැන් ලක්ෂ 50ක් දක්වා ලබා ගන්න. හරි. ඊළඟට යාළුවනේ දැන් මේ එක් දිස්ත්‍රික්කයකට ලබා දෙන්නේ බිලියන 20ක් වගේ පොඩි මුදලක්. ඉතින් එතකොට ඇත්තටම තරගය වැඩි වෙනවා. ඉතින් ඔයාගේ ව්‍යාපෘතියේ ස්වභාවය අනුව. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපෘතියෙන් රටට යම්කිසි ඩොලර් ප්‍රමාණයක් එනවනම් නැත්නම් රටේ ආර්ථිකයේ දියුණුවට කොහොමද බලපෑමක් සිද්ධ වෙන්නේ. අන්න ඒ ස්වභාවය අනුව තමයි ඔයගොල්ලන්ට ලෝන් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් ඔයගොල්ලෝගේ අපි කියමුකෝ අවම ඒ කියන්නේ ලක්ෂ 5ක් 10ක් ලබා ගන්නවා කියලා. හැබැයි ඔයා ලක්ෂ 5ක් 10ක් ලබා ගත්තා ඔයගොල්ලෝගේ ව්‍යාපෘතිය ස්වභාවය. ඔයාගේ ව්‍යාපෘතියෙන් ඇත්තටම රටට ඩොලර් එනවා. නැත්නම් රටේ ආර්ථිකයට ලොකු පිටුහලක් වෙනවා නම් ඔයගොල්ලන්ට මේ ප්‍රොජෙක්ට් එකේ යම්කිසි තැනක් තියෙන්න පුළුවන්. ඉතින් මම අර කිව්වේ සාමාන්‍ය මිලියන 20ක් වගේ ප්‍රමාණයක් තමයි දිස්ත්‍රික් එකකට ලබා දෙන්නේ. ඉතින් යාළුවනේ දැම්මම ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයාලගේ ප්‍රදේශයේ කෘෂිකාර්මික නිලධාරියා හම්බ වෙන්න. ඒතර යාළුවනේ දැන් ඔයා ව්‍යාපෘතිය බාර දෙන්න පිළිවෙල අනුව තමයි මේගොල්ලෝ මේ ලෝන් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ නිසා ඉක්මනටම ඔයගොල්ලන්ට පුළුවන් නම් ප්‍රදේශයේ කෘෂිකාර්මික නිලධාරියා හම්බෙලා මේ ප්‍රොජෙක්ට් එක හදන්නේ කොහොමද කියලා දැනගෙන ප්‍රොජෙක්ට් එක බාර දුන්නා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ලෝන් එක ලබා ගැනීමට කටයුතු කරන්න. ඉතින් යාළුවනේ මේ ප්‍රොජෙක්ට් එක හදන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක අනුමත කරන මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සියලු විස්තර ඇතුළත් PDF එකක් මම ළඟ තියෙනවා. ඉතින් ඒ PDF එක මම පල්ලෙහා දාන්න WhatsApp group එකක්. WhatsApp group එකක් වගේම WhatsApp channel එකක් තියෙනවා. මම ඒ channel එකේ දාන්නම්. ඔයගොල්ලන්ට ඒ link එක click කරලා ඒ channel එකට join වුණාම ඒ PDF එක මම දාන්නම්. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති මේ වීඩියෝ එක. මොකද 104කට ඒ කියන්නේ 104 පොලියට ලෝන් එකක් ගන්නවා කියන්නේ ඇත්තටම මේ කාලේ අමාරු වැඩක්. ඇත්තටම නැති තරම්ම. ඉතින් රජයෙන් මේක ලබා දෙන්නේ කෘෂි ව්‍යවසායකයන් බිහි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් එක හොඳ වෙන්න ඕනේ. කියන්නේ රටට ඩොලර් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රටට ඩොලර් එන්න ඕනේ නැත්නම් රටේ ආර්ථිකයට ඍජුවම දායකත්වයක් ලබා දෙන්න ඕනේ. එහෙම ප්‍රොජෙක්ට් වලට විතරයි මේකේ ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඔන්න කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න ඕන දැම්මම කෘෂිකාර්මික නිලධාරියා හම්බ වෙන්න ඔයාලගේ ප්‍රදේශයේ ගිහිල්ලා ඉතින් බැංකුවට යනවට වඩා ඉස්සරෝම යන්න එතෙන්ට ගියාට පස්සේ තමයි ප්‍රොජෙක්ට් එක හදන විදිය එතුමා කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මම ඉස්සෙල්ලා කියපු බැංකු වලට ගිහිල්ලා තවදුරටත් වැඩිදුර තොරතුරු දැනගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වීඩියෝ එක මෙතනින් අවසන්